ආයුබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඕගොල්ලෝ හැමෝම පිළිගන්නවා ලයිෆ් විත් අමාලි channel එකට. අද ඕගොල්ලොත් එක්ක මං යන්නේ හරිම ලස්සන තැනකට. වසන්ත කාලය ලැබුවට පස්සේ ඉතින් ඇමරිකාවේ ගොඩාක් මිනිස්සු ඉන්නේ එළිය තමයි. මොකද මේ සීතල කාලය ඇතුළට වෙලා ඉඳලා ඉතින් මිනිස්සු එළියට බහින්න බලාගෙන ඉන්නේ. ඒ කාලේ තමයි හරියට ඒ එළියට බහින්න ඉන්න මිනිස්සුම පිළිගන්න වගේ මුළු ඇමරිකාවෙම ලස්සනට මල් පිපෙනවා. ඉතින් ඔයාලව ගිය සැරේ මං එක්කන් ගියා බර්න්සයිඩ් ෆාම් එකට ටියුලිප් මල් බලන්න. අද ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ මල් වත්තක්ම බලන්න. එක එක වර්ගයේ මල් මෙතන තියෙනවා. මේකට ඇත්තටම නමින් කියනවා නම් මෙඩෝලාක් බොටනිකල් ගාඩන්. මේක තියෙන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රෙස්ටන් වියන නගර අතර. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒකේ එන්ට්‍රන්ස් එක මේ ඇතුල් වෙන ස්ථානය. ඒ වගේම තමයි මට මෙතන දැක්ක විශේෂම දෙයක් තමයි කැන්සර් රෝගය වෙනුවෙන් මෙතන වෙනමම ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා කැන්සර් බෙහෙත් හදන මේ මල් සහ ඒ ගස් වර්ග වවන්න. ඉතින් ඒ වගේ විශේෂ තැනක් දැකින එකත් සතුටක් මේ වගේ තැනක. මොකද ඇත්තටම ඒ වෙනුවෙන් යම්කිසි ප්‍රදේශයක් වෙන් කරලා ඒ බෙහෙත් වවනවා කියන එක. ඊට අමතරව මේ මල් වත්ත ඇතුලේ තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා. වතුර මලක් එහෙම තියෙනවා. ඒ වගේම තමයි කොරියන් ගාඩන් එකක් තියෙනවා. ඊට අමතරව ටියුලිප් මල් වැවිලා තියෙන විශේෂ තැනක් තියෙනවා. ඉතින් අපිට යන ගමන් බලාගෙන යන්න පුළුවන් මේ හැම දෙයක්ම. මේක ඇත්තටම ඕගොල්ලෝ එනවනම් හුඟක් හොඳයි. කෑම අරගෙන ඇවිල්ලා කන්නත් පුළුවන්. නිකන් පික්නික් එකක් යනවා නම් පවුලක් හැටියට ඒකට හුඟක් හොඳ තැනක්. ඒ වගේම ආදරවන්තයන් හැටියට කතා බහ කරන්න නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැනක් හොයනවා නම් ඒ වගේ අයටත් කියාපු තැනක් තමයි මෙතන. මොකද එච්චරටම නිස්කලංකයි ගොඩාක් ලොකු ප්‍රදේශයක මේක පැතිරලා තියෙන නිසා ඔයගොල්ලෝ නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන කතා බහ කරගෙන කාලා බීලා ඒ දේවල් කරගෙන ගමන ඉවර කරන්න පුළුවන් දවස මුණත් ගත කරන්න පුළුවන් තැනක්. මුදල හැටියට ගත්තොත් මේකට එක්කෙනෙකුට ඩොලර් 8ක් අය කරනවා ටිකට් එක. හැබැයි ඕගොල්ලෝ අවුරුදු 55ට වැඩි නම් ඒ අයට අය කරන්නේ ඩොලර් 4යි. ඊට අමතරව ඒ කියන්නේ සීනියර් සිටිසන් ඩිස්කවුන්ට් එක. ඊට අමතරව ළමයින්ටත් මං හිතන්නේ අවුරුදු 12 හෝ 15ට අඩු අයට ඒත් ඩොලර් 4යි ටිකට් එකට වෙන්නේ. ඉතින් ඒ අතරමැද අයට තමයි ඒතකොට ඩොලර් 8ක් වැටෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පවුල පිටින් යනවා නම් හුඟක් වෙලාට ඩොලර් 20කින් 25කින් වගේ මේකට ඇතුල් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලන්න යන්න කැමති කෙනෙක් ඉන්නවනම් නිදහසේ ඉන්න බලන්න යන්න වටින තැනක් තමයි මේ. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ මේ ගාඩන් එක බොටනිකල් ගාඩන් එක ඇතුලේ තියෙන කොරියන් ගාඩන් එක. මේකේ ඇත්තටම විශේෂ වෙන්නේ මේකේ කොරියන් ආభాෂය ලැබපු මල් පැල වගේම ඒ ආభాෂයට නිර්මාණය වෙච්ච නිර්මාණාත්මක දේවලුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් එතනත් ඕගොල්ලන්ට බලන්න යන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ එක එක ස්ථාන මේ ගාඩන් එක ඇතුලේ හදලා තියෙන්නේ වෙනස් විදිවලට. ඒ කියන්නේ සමහර තැන්වල ටියුලිප් මල් හදලා තියෙනවා වෙනම ප්‍රදේශයක. ඊට පස්සේ කොරියන් ගාඩන් එක වෙනම තියෙනවා. ඊළඟට මල් වතුර මලක් වෙනම තියෙනවා. ඒ වගේම ගංගාවල් මාළුවෝ ඉබ්බෝ ඉන්න ගංගාවල් තියෙනවා. ඉතින් ඇත්තටම එක එක පැතිවල හරි වෙනස් දේවල් ඇතුළත් කරලා මේ මෙඩෝලියාක් ගාඩන් එක හරිම ලස්සනට හදලා තියෙනවා. ඕනම එන කෙනෙකුට තමන් කැමති විදිහකට මේ පරිසරය රස විඳින්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු ඔයගොල්ලෝ ඇවිදින්න කැමති කෙනෙක් නම් හැබැයි ඉතින් අවුව වෙලා වෙනන් යන්න එපා. හුඟක් රස්නේ. එහෙම නැති වෙලාවක් බලලා යනවා නම් ඇවිදින්නත් පුළුවන්. මොකද ඒ තරම්ම ලොකු ප්‍රදේශයක මේ වත්ත විහිදිලා තියෙන නිසා.
ඊළඟට මෙතන තියෙන සුවිශේෂීම දේ තමයි ඔයාලා තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් අපි හිතමු විවාහයක් උපන්දිනයක් එහෙමත් නැත්නම් තමන් කැමති සමරන්න බලාපොරොත්තු වෙන ඕනම උත්සවයක් ගන්න පුළුවන් ශාලාවක් මේ මෙඩෝලි ගාඩන් එකේ තියෙනවා. මන් දන්න හැටියට 100ක් 200ක් වගේ වුණත් ඇකොමඩේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු කොටසක් තියෙනවා වාහන නතර කරන්න පුළුවන්. ඒක නිසා අර එන මිනිස්සුන්ට ඒක කරදරයක් හානියක් වෙන්නේ නැහැ. හොඳට ඉඩ තියෙනවා වාහන නතර කරන්න. ඒ වගේම හරිම ලස්සන තැනක් ඒ ඕගොල්ලෝ මේ දැන් දකින්නේ. ඒ ශාලාව වුණත් හොඳට හදලා තියෙනවා. මම ඒකේ ගණන් මිල මුදල් ඒ අගයන් දන්නේ නැහැ. මොකද මම ඒවා කතා කරන්න ගියේ නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම උත්සවයෙන් උත්සවයට වෙනස් වෙන නිසා. ඒ නීති රීති මොනවද? ඒ දේවල් ඔයාලට පුළුවන් මේ ආයතනයට කතා කරලා ඔයගොල්ලෝගේ සුවිශේෂී උත්සවයක් ගන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ගැන තොරතුරුත් මෙහින් වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලස්සනම තැනක්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ එහෙම උත්සව ගන්නවා නම් හෝ නැත්නම් නිකන් ඇවිල්ලා බලලා යන්න උනත් වටින කියන තැනක් තමයි මේ වර්ජිනියා ප්‍රාන්තයේ තියෙන මෙඩෝලි ගාඩන් එක. මට මේක බලන්න ගියාට මුදල් ගෙවන්නේ නැහැ. මේ පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි. හැබැයි ඇත්තටම මට ගියාම හිතුණ දේ තමයි නිස්කලංකව ඉන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන හරිම ලස්සන තැනක්. කතා බහ කරන්න ආදරය කරන දෙන්නෙකුට හුඟක් ලස්සන තැනක්. නිස්කලංකව ඉන්න පුළුවන්. නිදහසේ කතා බහ කරන්න පුළුවන්. පොඩි ළමයින්ට උනත් ඇවිල්ලා සෙල්ලම් කරන්න දුවන්න පනින්න හොන්දට ඉඩ තියෙන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම මේකෙන්ද ඔයගොල්ලෝ වර්ජිනියා ප්‍රාන්තයට ආවොත් බලන්න යන්න මෙතෙන්ට. මල් වත්තක් කියලා කිව්වට මේ මෙඩෝලා ගාඩන් එකේ මල් විතරක් නෙමෙයි හරිම ලස්සන මත්ස්‍ය වර්ග ගණනාවක් ඉන්නවා. ඒ වගේම තමයි මම දැක්ක තව ඉබ්බෝ හිටියා. ඔය වගේ පුංචි පුංචි සතුත් මේ වත්තේට આવොත් බලා ගන්න පුළුවන්. මාළු නම් ගොඩාක් හිටිය එක වර්ගේ ලොකු මාළු හිටියා. ඉබ්බෝ නම් මං හිතන්නේ අවුව තපින්න ඇවිල්ලා ඉන්නවා කියලා තමයි මේ පෙන්නුන්නේ මට. දන්නේ මොකටද ඒගොල්ලෝ එහෙම ඉන්නේ කියලා මං හිතන්නේ නිදි ඇති එක්කෝ. ඉතින් ඒ අයත් බලන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ලස්සන මේගොල්ලෝ දකින්න ටියුලිප් මල් වත්තත් හරිම ලස්සනයි. ඒක නම් අපි වෙනම බලන්නත් ගියා. මම ගිය අවුරුද්දත් ගියා, මේ අවුරුද්ද ගියා. මම හිතන්නේ ගිය අවුරුද්දේ බලන්න ගිය වෙලාවේ ඔයගොල්ලන්ට මම ඒකේ වීඩියෝ එකකුත් අරන් ආවා. ටියුලිප් මල් එක යායට හැදලා තිනකොට ඒක නම් හරිම ලස්සනයි. ඉතින් ඒක පුංචිවට මෙහෙත් පොඩි වත්තක් විදියට ටියුලිප් මලුත් දකින්න ලැබුණා. හැබැයි මේ මල් නම් දකින්න හම්බෙන්නේ ඕගොල්ලෝ මාර්තු අප්‍රේල් මාසවල ගියොත් විතරයි. ඕගොල්ලෝ මේ වීඩියෝ එක දකින කාලෙ වෙද්දී නම් සමහරට මේ මල් ටියුලිප් මල් විශේෂයෙන්ම නැති වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මෙඩෝලා ගාඩන් එකෙන් අදට සමු අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මං හිතනවා මේ ගාඩන් එකේ විස්තර බලලා සතුටු වෙන්න ඇති කියලා. ගොඩක් දේවල් තිබුණා අරගෙන එන්න. ඉතින් ඒවයින් පොඩ තමයි ඔයගොල්ලෝට අරගෙන ආවේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉඩ ලැබුණ වෙලාවක මේ වර්ජිනියා ප්‍රාන්තයට එනවා නම් අනිවාර්යයෙන්ම බලන්න යන්න. හරි ලස්සන නිස්කලංක තැනක්. ඉතින් එහෙනම් අලුත් තව වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එනකන් අදට ගිහින් එන්නම්. අනිවාර්යයෙන්ම ලයිෆ් විත් අමාලි channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් ඔයගලට දාපු ගමන්ම දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සතියකට වීඩියෝ දෙකක් දානවා. බදාදා උදේ 8:00ටයි සෙනසුරාදා උදේ 8:00ටයි. ඉතින් වැඩිදුර තව ඔයගලට තොරතුරු දැනගන්න තියෙනවා නම් ඇමරිකාවේ එකයි යන්න ඕන තැන් තියෙනවා නම් ඒවත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මම ඒ තැන් වලටත් ඔයාලව එක්කගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සමු අරගෙන යන්නම් අදට.